අයිබුවන් අද දවසේ කියලා දෙන්නම් Honda Dio HET ස්කූටරේ තියෙන ඔයිල් පැක් එකෙන් එන වයර් පිළිබඳව. මේකේ සාමාන්‍ය වයර් 3යි එන්නේ. ඒකේ මෙන්න මේ නිල් එකේ කහිර වයර් එක තමයි පල්සර් කොයිල් එකෙන් නැත්තම් පිකප් කොයිල් එකෙන් එන වයර් එක තමයි නිල් පාට එකේ කහිර වයර් එක. ඊට පස්සේ මෙතන වයර් දෙකක් තියෙනවා. මේකේ සුදු පාට වයර් එක තමයි ස්ටේටර් කොයිල් එකෙන් විදුලිය එන වයර් එක තමයි. ඉතින් මේක RR යුනිට් එකට ගිහින් හෙඩ්ලයිට් වලට සහ බැටරි charge වෙන්න විදුලිය සපයන්න උදව් වෙනවා. ඒක තමයි සුදු පාට වයර් එකෙන් කෙරෙන්නේ. ඒ වගේම මේකේ තියෙන කොළ පාට වයර් එක තමයි earth වයර් එක. ඒක එන්ජින් එකට චැසියට ඇත් වෙලා තියෙන හැම වෙලාවකම. එතකොට මේ කොයිල් පැක් එකේ සෝස් කොයිල් එකක් නැහැ. charging කොයිල් එකක් විතරයි තියෙන්නේ. Honda Dio HET මොඩල් එකේ භාවිතා වෙන්නේ TCI එකක්, CDI යුනිට් නෑ මේකේ. එහෙනම් ගිහින් එන්න ජය වේවා.